සමාජවාදය හා බුදුදහම. මොනවද පුතේ සමාජවාදය හා බුදුදහම කියපන් කතා සමාජවාදය කියන්නේ මොකක්ද? බලමු සමාජවාදී. ම්, සමාජවාදය කියලාම කියන්නේ මොකක්ද? දැන් සමාජවාදය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන අය ඉන්නවා. කවුද එහෙම ඉඳපු අය? හා? ප්ලේටෝ. ඔව් ප්ලේටෝ. තව කාල් මාක්ස් නේද? මෙන්න මේ අය මේ සමාජවාදයක් ගැන කතා කරනවා. ඒතර මේ සමාජවාදය තුළිනුත් බලාපොරොත්තු වෙනවා මොකද්ද? යම් සමාජයක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාධාරණත්වය මෙන්න මේ දේවල් ඉටු කරගන්න. මේවෙන් යුක්ත සමාජයක්. සමානත්වය, සමාජ යුක්තිය, එතකොට සාධාරණත්වය, සමානත්වය මෙන්න මේවා සමාජය තුළ ගොඩනගන්න සමාජවාදය තුළ අරමුණු කරගත්තා. ඒතර මේ සඳහා මෙන්න මේ කියන අරමුණ ගොඩනගා ගන්න ක්‍රියාත්මක ක්‍රියාත්මක කරපු ක්‍රමවේදය තමයි සමාජවාදය කියලා කියන්නේ. සමාජවාදී. එතකොට ඇයි අපිට මේක සමාජවාදය සහ බුද්ධහම සමානයි? නැත්නම් ඇයි මෙහෙම බුද්ධහමත් එක්ක ගලපන්නේ කියන එක තමයි කතා කරන්න තියෙන්නේ. නේද? එතකොට සමාජවාදය කියන එක බුදුදහම තුල තිබුණද නැද්ද? කියන එකනේ. එතකොට සමාජවාදී එනම පෞද්ගලික අයිතියකින් තොර නිස්පාදන ඵලයේ පොදුවේ භුක්ති විඳින යුක්ති ගරුක හා ස්වයං පාලනයෙන් යුත් සමාජයක් ඇති කිරීම සමාජ විද්‍යාව මගින් කියන. බුදුදහම තුල ගත්තොත් මෙන්න මේ කියන සමාජ විද්‍යාව අද අපි හඳුන්වන විදිහම සමාජ විද්‍යාව පටන් ගන්න සමාජවාදය පටන් ගන්න වසර ගණනාවකට කලින් බොහෝ කාලයකට කලින් බුදුහාරෝ දේශනා කළා තියෙනවා. මේ දෙක සමානයි ටිකක්. නමුත් බුදුදහම වෙනස්. මමත්වයේ දුරු කළ සසරෙන් දුකින් එතර වූ සාමූහික පැවැත්මකින් යුත් සමාජය. මමත්වයේ දුරු කරන්න. සසර දුකින් එතර වන්න. ඒක සාමූහික පැවැත්මකින් යුක්ත සමාජයක් ගොඩනගන්න තමයි බුදුහාරෝ දේශනා කළේ. ඒතර මේ සමාජවාදය ආරම්භ කරන්න. කවුද? ප්ලේටෝ. අපි නූතන සමාජවාදය ගැන කතා කරනකොට ප්ලේටෝ තමයි මේක හඳුන්වලා දුන්නේ. නූතන සමාජවාදී චින්තකයන් අතර ප්‍රධාන තැන ප්ලේටෝ ගන්න. එයා කියන පොදු දීපල ක්‍රමය ඇති කරගන්න ඕන. පොදු දීපල ක්‍රමයක් ඇති කරගන්න. යුක්තිකරක සාමූහික සමාජයක් ගොඩනගා ගන්න. තමයි ප්ලේටෝ මේ සමාජවාදය කියන එක හඳුන්වලා දෙන්නේ. එතන මේ පොදු දීපල ක්‍රමයට විරුද්ධ වෙන්නේ කවුද? පොදු දීපල ක්‍රමයට විරුද්ධ වෙන්නේ පෞද්ගලිකත්වයේ ඉස්මතු වෙන අය තුල. පෞද්ගලිකත්වය ගැන විතරක් හිතනවා නම් අපි පොදු දේවල් ගැන හිතන්නේ නැහැ. පොදු දේවල් ඕනේ නැහැ. මට තිබුණාම ඇති කියන එක. එතකොට පොදු දීපල ක්‍රමයට විරුද්ධව පෞද්ගලිකත්වයේ ඉස්මතු වෙනවා. එතකොට පෞද්ගලිකත්වය කියලා කියන්නේම මමත්වය කියලා කවුද කියන්නේ? ප්ලේටෝ. කොහෙද කියන්නේ? රිපබ්ලික් කියන යාගේ කෘතියේ. ප්ලේටෝ කියනවා මේ පෞද්ගලිකත්වය තුළින් මමත්වය ඇති වෙනවා. ඒකත් එක්ක මමත්වය ඇති වුනහම පෞද්ගලිකත්වය ඇති වුනහම සමාජ සාමූහිකත්වය සාධාරණත්වය මේවා නැති වෙලා ගිහිල්ලා සමාජය තුළ අරගල ඇති වෙනවා, ගැටුම් ඇති වෙනවා. ඇයි මේ ගැටුම් ඇති වෙන්නේ? මමත්වය නිසා.
මමත්වය නිසා තමයි මේක ඇති වෙන්නේ. එතකොට මෙයා කියන මොකන්ද? සමාජය තුළ මෙන්න මේ පෞද්ගලික අයිතියකින් තොර නිෂ්පාදන ඵලය පොදුවේ භුක්ති විඳින යුක්තිගරුක ස්වයං පාලනය සමාජයන් මේ ටිකක් ගොඩනගන්න. මෙන්න මේ ටික නැති වෙනවා මේ පෞද්ගලිකත්වයේ තියෙනවා නම් යම් කෙනෙක් ගාව. නේ? පෞද්ගලිකත්වයේ කියන එක යම් කෙනෙක් ගාව ඇති වෙලා තියෙනවා නම් ඔන්න ඔය කියන ටික නැති වෙනවා. එතකොට මෙයා කියන්නේ පෞද්ගලිකත්වයේ කියලා කියනවා. එතකොට මොකක්ද? මෙයාගේ පොතේ පෞද්ගලිකත්වය කියලා කියනවා. ඒක ගොඩනගින්නේ මමත්වයේ නිසා. හ්ම්. මමත්වයේ කියන්නේ මොකද්ද පුතේ? අර මමත්වය කියන්නේ මමය මාගේ ඒක නේද? ඔව් මමය මගේ මගේ තමයි මමත්වය කියන්නේ මම ගැන විතරයි හිතන්නේ මමය මාගේය කියලා අපි හිතනෝනේ හැම දෙයක් නේද? අර අපි බුදුදහමේ හඳුන්වන මමත්වයම තමයි මේ මමත්වය කියවා වෙන එකක් නෑ. හරි? ඒකෝර මෙයා කියන්නේ පෞද්ගලිකත්වය ගැන හිතනවා කියන්නේම මමත්වය ගොඩනගෙනවා. මමත්වය ගොඩනගන ගමන් මොකද්ද වෙන්නේ? මමත්වයේ ගොඩනගන ගමන් පුතේ ඇති වෙනව මොකද්ද? අර කියන සාමූහිකත්වේ නැති වෙනවා. නේද? යුක්තිගරුකත්වේ නැති වෙනවා. ස්වයං පාලනයේ නැති වෙනවා. හ? සමානාත්මතාවය නැති වෙනවා. එහෙම නැති වෙලා සමාජය තුළ ඇති වෙන අරගල, ගැටුම්, ප්‍රශ්න ඇති වෙනවා. හරි? සමාජය තුළ අරගල ඇති වෙන්නේ, ගැටුම් ඇති වෙන්නේ ප්‍රධාන හේතුව තමයි මමත්වය. එහෙම නැත්නම් පෞද්ගලිකත්වය. පැහැදිලිද? මේ කියන එක පැහැදිලිද චන්දිමා? පැහැදිලි සර්. හරි. අ, දැන් ඔන්න කියන්නකෝ අපි ප්‍රබෝධය කියලා නැත්නම් තමන් ගැන හිතන්න. අපිත් පොදුවේ අපි වැඩ ටිකක් කරගෙන යනකොට ඒක පොදුවේ එතකොට සාමූහිකත්වයේ තියෙනවා ප්‍රශ්න නැහැ. මොනවා හරි දෙයක් තියුණොත් පොදුවේ ඒක භුක්ති විඳිනවා. හැබැයි අපි මමත්වය නැත්නම් පෞද්ගලිකත්වය ගැන හිතන්න ගත්තොත් අර පොදුවේ කියන කෑල්ල ගැලිවිලා යනවනේ. එතකොට තනියෙන් ඉන්නකොට ඔක තනි මොනවා හරි දෙයක් තනියෙන් අපි භුක්ති විඳිනවා. එනකෝ කෑමක් කියලා. එහෙම නැත්නම් මොනවා හරි භාණ්ඩයක් හම්බ වෙනවා, බඩුවක් හම්බ වෙනවා, තෑග්ගක් හම්බ වෙනවා කියලා. ඒක අපිට තනියෙන් ලැබෙනකොට, තනියෙන් අපි ඒක භුක්ති විඳිනකොට වටේ ඉන්න අනිත් අය අතර තමනුත් අනිත් අය අතර ගැටුම් ඇති වෙනවා. ගැටුම් ඇති වෙන අර කට්ටිය පෞද්ගලිකත්වයේ හම්බ වෙනවට කැමති නෑනේ. පොදුවේ හම්බ වෙන දේවල් තනියෙන් භුක්ති විඳිනවට. නේ? දැන් අපිට දැන් අපේ මේ සමාජය තුළ ගැටුම් ඇති වෙලා තියෙන විශේෂයෙන් ලංකාවේ පෞද්ගලිකත්වයේ ගැන හිතපු හින්දානේ නේ. දැන් අපි කිව්වා අපි දන්නවා පාලකයෝ පෞද්ගලිකත්වයේ ඉස්මතු කරනවා එයාලගේ. එයාලා නිතරම හිතුවේ පොදු දේපල නැත්තම් ඒවා ආරක්ෂා කරන්න නෙමෙයි. පොදු සමස්ත සමාජය ගැන හිතන්න නෙමෙයි. එයාලගේ දේවල් ගොඩනගා ගන්න. ඒ නිසා තමයි ගැටුම් මෙච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. අරගල ඇති වුණේ සමාජය තුළ. ඔය වගේමනේ බ්‍රාහ්මණ සංකල්පෙත් එතකොට නේද? දැන් බ්‍රාහ්මණ හිතුවා මොකද පුතේ? බ්‍රාහ්මණයොත් හිතුවනේ ඒගොල්ලෝ මේ කියන්නේ සමාජ ඉහළින්ම ඉන්න ඕනේ කියන එක. ඔව්. ඔව්. එයාලා හිතුවේ එයාලා ගැන විතරයි. නේද? පොදු සමස්ත සමාජය ගැන හිතුවේ නෑනේ. එයාලගේ තමන් තමයිම ඉහළ අනිත් අය පහත්. අන්න ඒක නිසා ඒත් සමාජය තුළ ගැටුමක් ඇති වුණානේ. අරගලයක් ඇති වුණානේ. අරගලේ හේතු වෙන්නේ අනිත් මේ සමන සම්ප්‍රදායක් කියන එකක් බිහි වෙන්නේ. නේද? එතකොට ආරණ්‍යක යුගයක් බිහි වෙන්නේ අන්නේ මමත්වය නිසා. පෞද්ගලිකත්වය නිසා. එයාලා නිතර හිතුවේ තමන් ගැන විතරයි. තමන් තමයි උසස්ම, තමන් තමයි සියල්ල දන්න, තමන් තමයි හැම දෙයකම පාලකයා වෙන්න ඕන කියලා හිතපු නිසා ගැටුම් ඇති වුණා. ප්‍රශ්න ඇති වුණා. කාලයක් තියෙන්න පුළුවන් නේ. පෞද්ගලිකත්වයේ මමත්වයේ ඒක ඕනෙම කෙනෙකුට තියෙන්න පුළුවන්. හැබැයි මේ සමාජවාදය තුළ උගන්වන්නේ පෞද්ගලිකත්වය නිසා මමත්වය ඇති වෙන කවුද කියන්නේ? ප්ලේටෝ.
පෞද්ගලිකත්වය නිසා මමත්වය ඇති වෙනවා. එතකොට මමත්වයේ ඇති වුණාට පස්සේ අර සාමූහිකත්වයේ බිඳ වැටිලා යුක්තිය බිඳ වැටිලා සාධාරණත්වයේ නැති වෙලා සමාජයට අරගල ගැටුම් ඇති වෙනවා කියන එක තමයි ප්ලේටෝ කියන්නේ. හැබැයි මෙහිම බැලුවට පස්සේ බුදුහාමුදුරුවෝගේ ප්‍රධානම අරමුණ දේශනාව තමයි සත්වයාට යථාර්ථය අවබෝධ කරලා දෙන එක. යථාර්ථය කියන්නේ ඇත්ත අවබෝධ කරලා දෙන එක. ඒ කියන්නේ මමත්වය නැති කරන එක. මමය මාගේ කියන එක නැති කරන එක. හ්ම්? එතකොට අපි මේ සසර ඇවිදින්නේ මම මගේ දේවල් මේවා මගේ මම කියලා හිතන නිසා. අපි හිතනවා මගේ අත් එක, මගේ ඇහැ, මගේ මූණ, මගේ කියලා දෙකක් තියෙනවනේ අපි කියන්නේ. ඇත්තට ඒවා මේවා ආ අග්ගඤ්ඤ අග්ගඤ්ඤ සූත්‍රයේත් එහෙම වුණා නේද? අර මේ ඔය මේ අර අහසින් ගියපු ඔය මේ පොළවට ඇවිල්ලා ඊට පස්සේ අර මේ බෙදාගන්නේ ඔව් ඒකත් ඔව් ඔව් පුළුවන්. ඔව් පුතේ ඔව්. ඒ කියන්නේ අර සන්නිධිකාරක පරිභෝජනය පටන් ගත්තනේ. සන්නිධිකාරක පරිභෝජනය කියම අර පොදුවේ පරිහරණය කරපු එක තනියෙන් කරන්න ගත්තනේ. අග්ගඤ්ඤ සූත්‍රයේදී. එතකොට මේකේ කියනවා බුදුහාමුදුරුවෝ හැදුවේ පුතේ මමත්වයේ දුරු කරන්නේ. කියන්නේ මම මාගේ දැන් අපිට ගැටලුවක් තියෙනවානේ මගේ කියලා දෙයක් නැතිව මගේ කියලා හිතන දේවල්. මගේ ඥාති මගේ මෙහෙම හිතන කෙනෙක් ප්‍රශ්නයක් වුණාම අපිට අවුල් දුකයි. හැබැයි මගේ නොවන කෙනෙක් අපිට මේ ලෝකේ ඕනේ තරම් මිනිස්සු මැරෙනවා ප්‍රශ්න ඇති වෙනවා ගැටුම් ඇති වෙනවා අපිට ගානක් තියනවද? නෑනේ. අපි දන්නේවත් නෑනේ සමහර. අපිට හිතුණත් සමහර අපි දුකක් නෙමෙයි අපි ඒක ගණන් ගන්නවත් නෑනේ. හැබැයි මමත්වයේ නිසා මගේ කියලා තියෙන දේවල් වලදී අපිට දුක හිතෙනවා. ඒ කියන්නේ මමත්වයේ නිසා තමයි දුක ඇති වෙන්නේ. තේරෙනවද? මමත්වයේ මගේ දැන් මගේ පෑන නැති වෙනවා. මගේ පෙන් එක නැති වෙනවා. මගේ ලැප් එක කැඩෙනවා. එතකොට දුකයි දනිත් අයට වෙන කෙනෙකුට දුක හිතෙනවද තමන්ගේ දෙයක් නැති වුණාට පස්සේ? නෑ සර්. නෑනේ. හිතෙන්නේ නෑනේ ගානක් නෑ අපිට කාගේවත් කියන්න නැති වුණාට අපිට මොකද නේද? මේ අපේ දෙයක් නැති වුණාට මගේ කියලා අපි තියාගෙන ඉන්න දෙයක් නැති වුණොත් තමන්ට දුකයි. එතකොට මේ දුක නැති කරන එක ඈ මගේ කියලා තියාගන්න ගත්තට පස්සේ ඇතිවෙන අර වේදනාව තේරුම් අරගෙන මේ සසර දුකින් බැඳිලා තියෙන මේ සසරේ බැඳිලා තියෙන මෙන්න මේ මමත්වේ නිසා කියන දේ පිළිගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මමත්වේ දුරු කරන්න. හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවල් වලට යුක්තයි කියලා එක තීරණය කරන්න හිතන්නේ. අන්න එතකොට මමත්වේ දුරු කරගන්න පුළුවන්. එතකොට ප්ලේටෝ මේ මමත්වය ගැන මේ මෑතකදී දේශනා කරපු තේ ඊට බොහෝ කාලයකට කලින් බුදුරහාඳුරෝ දේශනා කළා තියෙනවා. එතකොට බුදුදහමේ අපේක්ෂාව තමයි මමත්වයෙන්තර සමාජයක් බිහි කරන්නේ. මේ මමත්වය නිසා මිනිස්සු දුක් විඳිනවා. ඔයාමම දුක් විඳිනවා. අපිට මමත්වය නිසානේ දැන් උනත් අපි මේ වැඩ කරන්නේ අපි මේවා කරන්නේ අරව මේව ඔක්කොම කරන්නේ ඉගෙනගෙන අවසානයේ බලාපොරොත්තු මේ මමත්වය නිසා. මම ගොඩ දාන්න ඕන. මම මෙහෙම වෙන්න ඕනි කියලානේ. ඒක ගුහට්ටක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතේ. ඒකෙදි කියන්නේ මොකද්ද? වතුර හිඳිලා ගියපු ඒ කියන්නේ සුත්ත නිපාතේදී කියනවා මේ කියන්නේ මේක මමත්වයේ නිසා බුදුහාර කිස්තපූර 6 මේක මතක් කරලා ඉන්න හරි. කිස්තපූර 6 වෙනි සියවසේදී බුදුහාර දේශනා කරා. මමත්වයේ. ඒක මේ තමයි ගුහට්ටක සූත්‍රයේ තියෙන පාඩේ. හරි. එතකොට ඒ කියන මම ආයිතේ පස්සත පන්දමානේ මච්චේව අත්පෝදකේ කීන සෝතේ
ඒ තම්පි දිස්වා අමමෝ චරయ్య භවේසු ආසත්ති මකුබ්බමානෝ කියලා බුදුහාර දේශනා කරනවා මොකද්ද? සිඳී ගිය වතුර වලක ඉන්න විලක ඉන්න දඟලන මාළුවන් මෙන් වතුර සිඳලා ගිය තැනක විලක නැත්තම් වතුර දිය පහරක මේකේ දිය ටික වතුර ටික නැති වෙලා ගියොත් එහෙම මගේ කියලා මගේ කියලා මමත්වය ගන්න තැන්වලදී වස්තුන්හි ඇලී ඉන්නවනම් ගැලිලා ඉන්නවනම් පැති ගන්නා තත්වයන් මේක නිසා පැති ගන්නව යනවා මේක දැකලා මේකේ ආදීනව දැකලා නුවණැති මිනිස්සු කන්නේ පුනර්භවයේ ආසාව නොකරමින් මමත්වයෙන් තොර හැසිරිය යුතුයි. එතන වතුර හිඳිලා ගිහලා වතුර ටිකක් තියෙන තැනක යාගේ ජීවිතේ ගොඩනගා ගන්නනේ බලන්න. මම නේ මම කියන එක නැති කරගන්න. හැබැයි එහෙම ඉන්නකොට අර මරණයෙන් බයෙන් දඟලනවා වගේ මමත්වයේ යම් කෙනෙක් ගාව තියෙනවා නම් පුනර්භවයන් නුවණැත්ත තැනැත්තා පුනර්භවයේ ඊළඟ ආත්මීය ආසාවක් නොකර මමත්වෙන් තොරව හැසිරෙන්න ඕනේ. අනේ මම මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ. මේව කියලා ගොඩනගාගෙන ඉන්නව නම් අපි ඔන්න ප්‍රශ්නයක් ඇති. හරි. මගේ කියලා ගන්නා තෘෂ්ණාවත් ඇති. මගේ ජීවිතයේ වුණත් එහෙමයි මගේ කියලා හැම දෙයක්ම අල්ලගෙන ඉන්නව නම් අන්න එකකින් අපේ තෘෂ්ණාව ඇති වෙනවා. ඒ වුණාට පස්සේ තෘෂ්ණාව නිසා දුක ඇති වෙනවා. ඒක අත්හරින එක තමයි බුදුහාරෝ මේ කිස්තුපුර 6 වෙනි සියවසේ දේශනා කළේ. හැබැයි හතරවන සියවසේදී මේක බොහෝ කාලයකට පස්සේ ප්ලේටෝ කියන පෞද්ගලිකත්වයක් ගැන. ඒකෙදි මේ රිපබ්ලික් කියන පොතේදී තමයි මෙයා කියන්නේ මමත්වය පෞද්ගලිකත්වය තුළින් මමත්වය වරණගෙනවා. මමත්වය නිසා සාමූහිකත්වයේ බිඳ වැටෙනවා කියලා. ඊටත් පස්සේ මෙහෙම කිව්වට පස්සේ 19 වන සියවසේ කාල් මාක්ස් කියනවා පොදු දීපල ක්‍රමය. පොදු දීපල ක්‍රමය පන්ති ભેදයට හරගල වලට හේතු වෙනවා. පොදු දීපල ක්‍රමය පෞද්ගලික දීපල ක්‍රමය නිසා පන්ති ભેද ඇති වෙනවා අරගල වලට මේක ගැටලුවක් වෙනවා. පෞද්ගලිකව. ඒක තමයි අග්ගඤ්ඤ සූත්‍රයේ විශේෂයෙන් තියෙන්නේ නේද? ප්‍රබෝධය මෙන්න මේක නේද? ඔව් සර්. මේ පෞද්ගලික දීපල ක්‍රමය කියන එක අග්ගඤ්ඤ සූත්‍රයේ උපරිමව තියෙනවා. සන්නිධිකාරක පරිභෝජනයේට යෑම. ඒ නිසා තමයි අර පොදු භූමි පප්පටක බදාලතා වැල් ස්වයංජාත හැල් මේ කියන දේවල් පොදුවේ පරිහරණය කර හිටපු අය සාමූහිකව පරිහරණය කරපු අය පස්සේ පෞද්ගලික පරිහරණයට දක්වා යනවා. මේ පෞද්ගලික පරිහරණය නිසා ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් නැති කරන්න මොකද්ද කරන්නේ බුද්ධහම තුල? මමත්වය නැති කරනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ රජ කෙනෙක් පත් කරගන්න. රාජ කෙනෙක් පත් කරගන්න. අන්න ඒක ආරක්ෂා කරන රජ කෙනෙක් කියලා කෙනෙක් පත් කරන ආරක්ෂකයෙක් පත් කරනවා. එයාට තමයි රාජ්‍යත්වයේ බිහි වෙන්නේ. එතනින් නේද? එයාට කිව්ව මොකක් කියලාද අපි අග්ගඤ්ඤ සූත්‍රයේදී? නමක් කිව්වේ. මහා සම්මත නේද? මහා සම්මති කියලා කිව්වේ. මේ අග්ගඤ්ඤ සූත්‍රයේ තමයි දෙකේ ගැනකට මේකෙදි කියනවා සාමූහික දෙවිය සම්පත් පොදුවේ භුක්ති විඳින්න පුළුවන්. සාමූහිකව තියෙන සමාජයක සම්පත් පොදුවේ සාමූහිකව සාධාරණත්වයෙන් යුක්තව යුක්තිගරුකව සමාජයක් මෙන්න මේ සමාජය තුළට පෞද්ගලික පරිහරණය ආපු ගමන් මොකද වෙන්නේ? එයාලා ආර්ථික සම්පත් කරේ තෘෂ්ණාව ඇති වෙනවා. ගැටුම් නැති වෙන්න පටන්. ඔන්න එයාලා මගේ ටික ගොඩනගා ගන්නවා. තමන්ගේ කරගන්න ওই ටික. ඊට පස්සේ ඇති වෙනවා මමත්වය. පෞද්ගලිකත්වයට එක්කම ඇති වෙන්නේ මොකද්ද? මමත්වය කියන එක. මගේ කියන එක.
ඒතර මගේ දේවල් ගොඩනගා ගන්න, මගේ දේවල් ආරක්ෂා කරගන්න මොකද කරන්නේ? අරගල ගොඩනගා ගන්නවා. අරගල ඇති වෙනවා. මගේ මේ ඔක්කොම මගේ කියලා ට්‍රම්ප් ගහන්නේ මුළු වටේටම නේද? මගේ අපේ තම කියලා මගේ කියලා අල්ලනවා. එතකොට මෙන්න මේ කාල් මාක්ස් කියනවා මේ මමත්වයේ කියන එක ගොඩනගුණාට පස්සේ අරගල ඇති වෙනවා. ඒ අරගල නැති කරගන්න. මේ පෞද්ගලිකත්වය නැති කරලා ඒව සාමූහිකව සාධාරණව ගොඩනගා ගන්න අවශ්‍ය කරන පාලන ක්‍රමයක් නිර්මාණය කරගත්ත කියලා. කවුද? කාල් මාක්ස් කියන්නේ. එතකොට එයාලා කියන්නේ මේ පෞද්ගලික පරිහරණය ඈත් කළා. පෞද්ගලික පරිහරණය නැති කිරීමට රාජ්‍යත්වයේ බිහි වුණා කියලා කියල්මා. කොහොම නමුත් අග්ගඤ්ඤ සූත්‍රයේ මේ කතාවම තමයි තියෙන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස්. නේද? අග්ගඤ්ඤ සූත්‍රය දන්නවනේ. අග්ගඤ්ඤ සූත්‍රය මොකද්ද තියෙන්නේ? කොහෙන්ද එන්නේ? ආබස්සර බඹලොවින් එනවා. ආබස්සර ඔව්. බඹලොවෙන් එනවා. එහෙම ඇවිල්ලා කොහෙටද එන්නේ? පොළොවට. පොළවට. පොළොවට ඇවිල්ලා එතකොට එයාලා ස්වයං ප්‍රභා විපප්පට. භූමි පප්පටට ආකාශචාරී නේ? ආකාශචාරී පීතිබක්කා එහෙම කියලා. එයා සාමාන්‍යයෙන් හිටිය පුතේ ආකාශය ඇවිදින සතුට අනුභව කරන ශරීරයේ ආලෝකයක් විහිදෙන කණ්ඩායමක්නේ. මේ කට්ටිය බිමට ඇවිල්ලා බිමට ආවට පස්සේ එයාලගේ තුල ඇති වෙන තෘෂ්ණාව ආසාවක් නිසා මේ පොළවේ පස් කනවා. ඒව රසයි. ඒව රස නිසා මෙයාලා කන්න පටන් ගන්න එක්කෙනෙක් කරාට පස්සේ අනිත් අයත් කරනවා. ඒක තමයි සාමාන්‍ය මිනිසාගේ හැටි. අනුකරණය කරන එක. එහෙම කරාට පස්සේ ඔන්න සාමාන්‍ය සාමූහිකව කට්ටියම කනවා මේ බොනවා මේ කනෝපස් ඒවා ගන්නකොට ඊට පස්සේ ඒක තුලම හිතෙනවා මොනවද? භූමි පප්පට විපප්පට. බදාලතා වෙන සයන්ජාත හැල් මිනියෝ එකින් එක ඇති වෙනකොට මෙයාලා කාලා බීලා හිටියා. මේවත් එක්ක මොකක්ද ඇති වෙන්නේ? එයාලා තුල ඇති වුණා ස්ත්‍රී පුරුෂ භාවය. මෙන්න මේවත් එක්ක කාමභෝගී ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. අන්නේ අවස්ථාවේදී මෙයාලා අර සාමූහිකව රැවටුණු දේවල් පෞද්ගලික පරිහරණයෙන් දක්වා ගියා. සම්නිතිකාරක පරිභෝජනයක් දක්වා. මොකද පුතේ? අනේ අපිට තිබුණා අපිට නැති වුණා කියලා ඒකත් කියන්න පුළුවන් නේද? ඔව් ඔව්. ඒ කියන්නේ ඒක ඇති වෙනවනේ. මේ සාමාන්‍ය පොදුවේ පරිහරණය කරන දේවල් අපිත් එක්ක එකතු වෙනවා එකපාර නැති වෙලා යනවා. කන්න බොන නැති වෙනවා. තියෙන අය නැති අය කියලා දෙගොල්ලක් ඇති වෙනවා. නේද? තියෙන අය සහ නැති අය. අන්න එතකොට හොරකම් කරන්න පටන් ගන්නවා. හොරකම් කරන්න පටන් ගන්නට පස්සේ ගහන්න පටන් ගන්නවා. එතකොට ගැහුවට පස්සේ බොරු කියනවා. මෙන්න මෙහෙම සමාජය තුළ ගැටුම් ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. මේවෙන් බේරෙන්න තමයි අග්ගඤ්ඤ සූත්‍රයේදී කියන්නේ. තමන් තුළ මේ මහා සම්මත කෙනෙක් පත් කරගත්තා. අන්න රාජ්‍යත්වය ආරම්භය. මහා සම්මත කියලා සීල දෙනාගේ සම්මතයෙන් නායකයෙක් පත් කරගන්නවා. එයාට බදු මුදල් ගෙවන්න පටන් ගන්නවා. බදු මුදල් ගෙවුවට පස්සේ තමයි ඔන්න එයා සියලුම කෙත්වතු වලට අයිතිකාරයෙක් නිසා කෙත්තානං අධිපති කත්තියෝ කියලා කියනවා කියලා. එතකොට මෙන්න අග්ගඤ්ඤ සූත්‍රයේ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය තුල ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. එකක වෙන්න පුළුවන්. මොකද පෞද්ගලික දේපල ක්‍රමය ආරක්ෂා කිරීමට එනිකින රාජ්‍යත්වයේ බිහි වෙලා තියෙන පෞද්ගලික දේපල ක්‍රමය ආරක්ෂා කිරීම. පෞද්ගලික
දීපල ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා එයාලා ඒ ප්‍රධාන අය පෞද්ගල දීපල ක්‍රමයේ තියෙන අයනේ රාජ්‍ය නායකයෝ බවට පත් වෙලා අරගල කරනවා නම් සමාජය කලේ ඒ පෞද්ගලික දීපල ක්‍රමේ නැති හින්දානේ. එතකොට මහා විශාල රාජ්‍යයන් වල අපේ උනත් ප්‍රධාන බලවේගය රාජ්‍ය පාලනයත් එක්ක එයාලා තමයි අතර තමයි තිබුණු මෙන්න මේ කියන පෞද්ගලික දීපල ක්‍රම. සාමූහිකත්වේ නේ. එතකොට කාල් මාක්ස් එහෙම පටන් ගත්තේ අන්නේ පාලන පන්තියට විරුද්ධව අරගල පටන් ගත්ත මේ පෞද්ගලික දීපල ක්‍රමය නැති කරා. හරි. එතකොට බුදුදහමේ කියන්නේ මේක අරගලයකින් ගැටුමකින් නිර්මාණය ඇති වෙනස් කරන්න බෑ. වෙනස් වෙනව නම් වෙනස් කරගන්න පුළුවන් මොකෙන්ද? ස්වයං විනයකින්. තමන්ගේ ශික්ෂණයක් ඇති කරගන්න. තම තමන් හැදුනොත් තමයි පුළුවන් වෙන්නේ කියලා තමයි බුදුදහමේදී හඳුන්වන්නේ. එතකොට කාල් මාක්ස් එංගල් මෙයාලා කියන්නේ මේ සෝරා කෑමට එරෙහි අරගල. අර කියන පෞද්ගලිකත්වය නැති කරන්න. ධනපතියන් විසින් දුප්පතුන්ගේ ශ්‍රමය සෝරා කෑමට විරුද්ධ වීම. ධනවත් දුප්පත් සමාජ පරතරය නැති කිරීම අවශ්‍යයි. ඒ ධනවත්ෝ දුප්පත්ෝ කියලා මේ පරතරයක් පන්ති ભેදයක් නැති කරෙන්න තමයි මේ මාක්ස් කාල් මාක්ස් ආදී කණ්ඩායම් බලාපොරොත්තු වුනේ. එයාලා ඒකට තමයි අරගල ගටන් ගත්තේ. එතකොට පෞද්ගලික දීපල ක්‍රමයක් කියපුවම සමාජයේ බහුතරයක් ඉන්නවද සුළුතරයක් ඉන්නවද? පෞද්ගලික දීපල ක්‍රමයට කැමති අය. පෞද්ගලික දීපල ක්‍රමයට කැමති අය ඉන්නේ පුතේ සුළුතරයක්. නේද? බහුතරයක් නැහැ. සුළුතර පිරිසක්. ඒ අය තමයි පාලන පන්තිය බවට පත් වෙන්නේ සමාජයක. මේක නිසා එයාලයි සාමාන්‍ය පන්තියයි පහළ පන්තිය අතර ගැටුම් ඇති වුණා. එයාලගේ ධනවත්කම්, එයාලගේ බලය, ධනය මේවත් එක්ක සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කළා. එයාලට අවශ්‍ය දේවල් කරා. එයාලගේ ශ්‍රමය සූරා කෑවා. එයාලගෙන් ගන්න තියෙන දේවල් ගත්තා. හැබැයි මේ ක්‍රමයේ බුදුදහම අනුමත කරන්නේ නැහැ. බුදුදහම කියන්නේ මොකේද? සිඟාලෝවාද සූත්‍රයේදී යුතුයකම් මහා අයිතිවාසිකම්. දෙපැත්තම යුතුයකම් මහා අයිතිවාසිකම් ඉටු කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි සිඟාලෝවාද සූත්‍රයේදී කරන්නේ. මොකද කරන්නේ? ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දෙන්න. නේද? ශ්‍රමයට මේ ශ්‍රමය සෝරා කෑම නැති කරන්නේ. මොකද? ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී. සෝරා කෑමෙන් වැළකී අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව යුතුයකම් ඉටු කිරීම. මේකෙදි උගන්න. මේක කියන්නේ මේ කියන සුළුතරය නේ ධනපතියන් කියන සුළුතරය වෙනුවෙන් එයාලගේ මේ ක්‍රියාකලාපයට වෙනුවෙන් දුප්පත් අය ශ්‍රමය සෝරා කෑමට විරුද්ධව පෙළ ගැහෙන එක. අරගල කරන එක. දැන් මේ දෙකේම යම් සමානකමක් තියෙනවා. දෙකේම තියෙන අරමුණ තමයි ශ්‍රමීය වටිනාකමට අවශ්‍ය කරන වටිනාකම ශ්‍රමයට වටිනාකමක් ලබා දෙන්න. බුදුදහම මේක කියනවා සිගාලවා සූත්‍රයේදී අන්‍යෝන්‍ය යුතුයකම් ඉටු කරන්න. එකිනෙකාට ගෞරව කරන්න. ඒක තියෙනවා සේවක යුතුයකම් වල. නේ? සේවක යුතුයකම් කියලා ටිකක් තියෙනවනේ. ඔන්න ඔය ටිකේ තියෙනවා. මොකද්ද කරන්නේ? බත් වැටුප් ලබලා දෙන්න. සේවකයාට නිවාඩු ලබලා දෙන්න. එයාලගේ අවශ්‍යතාවයන් බලන්න. වැඩට ගැළපෙන සරලන වැටුපක් ලබලා දෙන්න.
මෙන්න මේ දේවල්. පැහැදිලිද පුතේ? සිංහල සූත්‍රේ මතකද? මේකේ තියෙනවා මාතා පිතා දිසා පුබ්බ ආචාර්ය දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිජ්ජා මච්චාච උත්තරා දාස කම්ම කරා හෙට්ටා උද්දන් සමන බ්‍රාහ්මණ. මතකයිද? අන්න ඒ ටිකේ කියන්නේ මෙන්න මේක. එකිනෙකාට යුතුයකම් ඉටු කරන්න. ගෞරවය දක්වන්න. යුතුයකම් අයිතිවාසිකම් ගැන. අන්න එතෙන්දී කියනවා මේ ශ්‍රමය සෝරා කැමට විරුද්ධව සෑමෝටම සාධාරණත්වයට ඉටු කරන්න. ශ්‍රමයට වටිනාකමක් ලබලා දෙන්න. බුද්ධ ධර්මයට කියන්නේ. බුද්ධ ධර්මයට කියන්නේ ශ්‍රමයට වටිනාකමක් දෙන්න. මොකද මේකෙන් මේ ශ්‍රමයට වටිනාකමක් දුන්නේ නැති වුනහම ප්‍රධානියා ශ්‍රේවකයාට ගෞරව කරන්න නැති වුණාට පස්සේ අන්න එතන ගැටුමක් ඇති වෙනවා. ජනතාව පීඩාවටපත් වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. සාධාරණත්වයක් සමානත්වයක් ඒව නැති වෙනවා. එතකොට අන්න එහෙම වුණාට පස්සේ තමයි සමාජයක් තුළ ගැටුම් උස්සන්න වෙන්නේ. ඒක නැති කරන්න තමයි මේ බුදුදහම කියන්නේ අරගලයකින් තොරව ඒව කරන්න පුළුවන්. මාක්ස්, එංගල්ස් ආදී ධනපති ආදී මෙයාලා කියන්නේ ධනපතියන් විසින් උපතුන්ගේ සේවා කැමට විරුද්ධව අරගල කරන්න ඕන. ශ්‍රමයේ වටිනාකම අපි ගන්න ඕනේ. දැන් අපි කියන ওই මාක්ස් වාදීන් කියන්නේ ඒක තමයි. අරගල කරන්න. අරගලයකින් තමයි දිනන්න පුළුවන් කියලා. හැබැයි බුදුදහම ඒක ප්‍රතික්ෂේප කරනවා. බුදුදහම කියන්නේ අරගලයකින් නෙමෙයි ස්වයං ශික්ෂණයකින්. බුදුදහම සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුල කියන පොදු දේපල ක්‍රමය. සමාජවාදී ආර්ථිකයක කියන පොදු දේපල ක්‍රමය. සමාජවාදී ආර්ථික ක්‍රමය. පොදුවේ පරිහරණය කරන්නේ. හැබැයි ඒකෙදි පෞද්ගලිකත්වයට ප්‍රතික්ෂේප කරනවා යයි. හැබැයි බුදුදහම තුල සංඝ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ තමන්ගේ භික්ෂූන් වහන්සේලාට සාංඝික ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පෞද්ගලිකත්වයේ තුල ඇති වෙන විනාශය, ගැටලු, ප්‍රශ්න මෙන්න මේවා නැති කරලා දාලා. පෞද්ගලිකත්වය නැති කරන්න. මමත්වය නැති කරන්න. ඒක නිසා තමයි එහෙම කරොත් රටක සමාජයක ඕනෑම තැනක කර්මාන්තශාලාවක ගෙදරක මෙන්න මේ කියන මමත්වේ නැති වෙලා පොදු දේපල ක්‍රමයක් පොදු ක්‍රමවේදයකට යම් හිතන්න ගත්තොත් අන්න එතන යහපත් තත්ත්වයක් යහපත් බැඳීමක් යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒකත් එක්ක සමානාත්මතාවය ගොඩනගෙනවා, යුක්තිය ඇති වෙනවා, සමගිය ඇති වෙනවා. මේ සියලු දේවල් ගොඩනගෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ කොහොමද මෙන්න මේක අගය කළේ? බුදුහාමුදුරුවෝ ඒක පේනවා අපිට සංඝේ ගෝතමී දේහි කියලා බුදුහාමුදුරුවෝ කියනනේ. වික්ෂ සමාජය තුළ කියන බුදුහාමුදුරුවෝ තම ශ්‍රාවකයා තුළ සාංගික දේපල ආරම්භ කළේ පෞද්ගලිකත්වය තුළ ඇති වෙන විනාශය වටහාගෙන. ඒක පුළුවන්. ඒ විනාශය ගැන කියවොත් රටක හෝ කිසියම් සමාජයක සංස්ථාවක ගොඩනැගීමට සමාජික පිරිස්තුර සමාර්ථක තත්ත්වයන් පැවතින. මේක ඕනිම එකක් ගොඩන ගන්න නම් මිනිස්සුන්ට ඒකනේ පුතේ ඔය රජයෙන් එහෙම සල්ලි දෙන්නේ මිනිස්සුන්ට අත්වැසුම දෙනවා අරවා දෙනවා මේව දෙනවා කියලා දෙන්නේ. නැත්තම් ගැටුම් වැඩි වෙනවා. ඒකයි. එතකොට මේක බුදුදහම තුළ කොහොමද කියලා බුදුහාර කොහොමද මේ සාංගික ක්‍රමය ගැන කිව්වොත් සුවිශේෂීම අවස්ථාව තමයි බුදුහාමුදුරන්ගේ මව සොළු මව අත් දෙකෙන්ම මහලා මේ රජ බිසවක්
ඕනනම් කියලා ඕනි තරම් සිවුරු එකක් නෙමෙයි මහ ගන්න තියෙන ඕනි තරම්. නෑ. තමන්ගේ අතින්ම මහලා තමන්ම සූදානම් කරලා බුදුහාඳුරට ගිහිල්ලා සිවුරක් පූජා කරනවා. බුදුහාර බාර ගන්නවද? නෑ. පළවෙනි පාර දෙනවා බාර ගන්නෑ. සංඝේ ගෝතමී දේහි කියලා කියන. සංඝයාට දෙන්න. පොදු සංඝයාට පොදුවේ දෙන්න. මෙහෙම තුන් වතාවක් දෙනවා තුන්වෙනි පාර කියනවා බුදුරජාණන් වහන්සේට මේ කියනවා මේ මම අද්දකින් මේ මහාගත්ත මේ පුතා කවුරුවත් නෙමෙයි බාර. එතකොට කියනවා සංඝේතේ දින්නේ අහංචේ පූජිතෝ භවිස්සාමි සංඝෝචාති. සංඝයාට දුන්නට පස්සේ මටත් අයිති වෙනවා මටත් ලැබෙනවා. ඒ බුද්ධධර්ම උගන්වන්නේ සාංගික ක්‍රමයේ උගන්වන්නේ පෞද්ගලිකව දෙනවට වඩා පොදුවේ දුන්නට පස්සේ යම් දෙයක් පොදුවේ පරිත්‍යාග කරාට යම් පස්සේ යම් දෙයක් ඒකින් ලැබෙන පින කුසලය අර පෞද්ගලිකව දෙනවට වඩා වැඩි. ඒ නිසා තමයි පුතේ ඔය අපි ගෙවල් වල දානයක් දෙනකොට පන්සලේ දානයක් දෙනකොට දාන දෙන්නේ සාංගික කරලා. සිව්දිකින් වැඩෙන මහා සංඝරත්නයට නේ. එතකොට අපි බුදුදහමේ හාදෝ දෙන්නේ මොකද්ද? මොනවා හරි භික්ෂුන් වහන්සේලාට ආරාමයක්, පන්සලක් නැත්නම් වෙන මොනම දෙයක් ඇඳක් පුටුවක් මොනවා හරි පරිත්‍යාග කරනකොට පූජා කරනකොට කියන්නේ මොකද්ද? ආගත නාගතස්ස චතුද්දිසස් සංඝස්ස දෙහි. ආවා වූද නොආ වූද සිව්දිකින් වඩින මහා සංඝරත්නය උදෙසා පූජා කරා. කියලා ඔය පරණ දන්න පුරා විද්‍යාව ඉතිහාස කරන අය දන්නවා ඇති. අර මේ වලගම්බ කුපික්කල තිස්ස හාමුදුරුවන්ට අර අබේගිරිය පූජා කරාමත් එතනදී ඒක නේද අර නිකාය ප්‍රශ්න ඇති උනේ. ඔව් සංඝයා තුළ ගැටුමක් ඇති වෙන්නේ ඉන්නේ එතනින්. ඒ කියන්නේ පෞද්ගලික පරිහරණය බුදුදහමේ ප්‍රතික්ෂේප කළා පුතේ. එතකොට පෞද්ගලික දීපල ක්‍රමය පෞද්ගලික පරිහරණය නැත්නම් පෞද්ගලිකව යම් දෙයක් බාර ගන්න භික්ෂුන්ට ගැළපෙන්නේ නේ. එතකොට ඒක දැන් මහා විහාරය කියලා කියන්නේ කවුද? බුදුහාමුදුරන්ගේ බුදුහාරෝ විසින් ආරි. දේශනා කරපු ධර්මයේ මේ විදිහටම ආරක්ෂා කරගෙන ගිය අය. එතකොට ඒකේ හිටපු හාමුදුර කෙනෙක් මේ පෞද්ගලිකව ආරාමයක් ගත්තට පස්සේ රජතුමා පූජා කරනවා මෙයාත් පිළිගන්න. ඒක බුදුදහමට ගැලපෙන්නේ නැහැ. අපේ විනයට අපේ මේ සම්ප්‍රදායට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි මහා විහාරයෙන් මේ කවුද කොපික්කල හාමුදුරුවෝ නිරපන්. හරි. එහෙම තමයි අබේගිරිය ගොඩ නැගෙන්නේ නේ. එතකොට මේ පෞද්ගලික පරිහරණය කරන්නේ ආමම ගැටුම් ඇතිවීමක්. දැන් උතනත් පේනවනේ ගැටුමක් ප්‍රශ්නයක්. ඒකෙන් ලක්දිව සංඝ බේදය ප්‍රථම වරට ඇති වෙනවා. ඒ ගැටුම් පෞද්ගලික ගත්තට පස්සේ ගැටුම් ඇති වෙනවා කියලා. එතකොට බුදුහාමුදුරන්ට මෙහෙම කිව්වා පෞද්ගලික පරිහරණය සාංගික දේ පෞද්ගලික පරිහරණය කරනකොට සිවුර පාත්‍රය තුන් සිවුර කියලා අපි කියනවා. මේවා ඊටමත් පරිස්සමෙන් පරිහරණය කරා. ක්‍රමානුකූලව පරිහරණය කරන්න බුද්ධහමදී උගන්වනවා. පාත්‍රය ලැබෙන දේ පින්ඩ පාතේ වශයෙන් ගන්නවා. සිවුර මහගෙන මේ දේවල් හදා ගන්නවා. ඒකත් පාවිච්චි කරන විදිහ අපි කතා කරලා තිනවනේ විතර. එතකොට මේ ආගතානාගතස්ස චතුද්දේශ සංඝස්ස දේ. මේ හැම දෙයක්ම හැබෙන්නේ සිව් දිගින් වඩින මහා සංඝයාට. පන්සල් ඇඳපුටු මේස ඇතරි ලෝහ භාණ්ඩ මැටි භාණ්ඩ ගස්වැල් මේ හැම දෙයක්ම පොදු දේපල. සාමූහික සාංගික දේපල. ඕනෙම කෙනෙකුට අයිති. මේක දැන් ඕකෙන් පරිබාහිරව යනවා නේද වර්තමානයේ. මේක ඒකට කාටවත් යන්න බෑ සමහර තැන් වලට කාටවත්. ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේ කියන්නේ බෞද්ධ සම්පත් අර මේ දේවල් කෙරෙහි අයිතිවාසිකම් කියන්නේ නැතුව මගේ කියලා එකක් නැතුව පොදුවේ පරිහරණය කියන එක තමයි බුදුදහම තුළ නිතරම ගන්නන්නේ බුදුහාමුදුරෝ මේ පෞද්ගලික විදි කරන ආරාම පව පොදු පරිහරණයට මඟ පෙන්වන. පෞද්ගලිකව ඉදි කරත් ඒක පොදුවේ සාංගිකව තමයි පූජා කරන්නේ. එතකොට
භික්ෂූන් වහන්සේලා Tamanට ලැබෙන ආහාර ටික පින්ඩපාතේ පවා තනියෙන් භුක්ති විඳින්නේ නැහැ. ඒකත් පූජා කළා තමයි. සාමූහික භුක්ති විඳිනවා. දානශාලාවට ගිහින් ඒවා අනිත් අයට බෙදුවා. භික්ෂුන් වහන්සේලා එහෙමයි. පින්ඩපාතේ අරගෙන ගිහිල්ලා දානෙට වන්දන තැනට ගිහිල්ලා අනිත් හාමුදුරුවන්ටත් ඒ දේවල් පූජා කළා. මෙන්න මෙහිම තමයි බුදුදහම තුළ මෙන්න මේ කියන සාංගික ක්‍රමය ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ සාමූහිකත්වයේ ගොඩනැගෙන්නේ. ඒක මේ ප්ලේටෝ, කාල් මාර්ක්ස්, එංගල් මේ ආදී අය කියන්නේ ඉස්සෙල්ලා වසර ගණනාවකට කලින් බුදුහාරෝ දේශනා කළා තියෙනවා. එතකොට සමාජය තුළ අර අපි කතා කරන ධනේශ්වරවාදය එක්ක මොකද වෙන්නේ? ධනේශ්වරවාදයත් එක්ක ඇති වෙන ජනතාව සූරාකන්න, ජනතාව පීඩාවටපත් වෙන්න. මේවත් එක්ක තමයි සමාජයේ ගැටුම් ඇති වෙන්නේ. මෙන්න මේ පන්ති අරගල ඇති වෙන්නේ. ඒවා කාල් මාක්ස් ආදීන් මේ පන්ති අරගලේ සාධාරණීකරණය කරා. ඇයි? හැමෝටම සාධාරණත්වයක්, සමානත්වයක් තියෙනවා. විප්ලව ඇති වුණා. හිංසාකාරී පෙළඹුමක් තමයි මේකෙන් ඇති වෙන්නේ. මේ විප්ලවයන් තුළින් ජීවිත හානි වුණා, දේපල හානි වුණා. එහෙම පටන් ගත්තට බුදුහාමුදුරුවෝ බුදුදහම තුළ මෙහෙම විප්ලවයක්, අරගලයක් ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ සියලු සත්වයන්ට සුවපත් කරන්න මෛත්‍රී සහගතව. තමන් හැදෙන්න ඉස්සෙල්ලා. තමන් හැදිලා අනිත් අය හදන්න. හරි. එතකොට පෞද්ගලිකකරණය ප්‍රතික්ෂේප කළා. සමුපකාර ආකෘතියක් ගැන කියන මේ සමුපකාර ආකෘතිය කියන එක අපිට තියෙන සමුපකාර කියලා අපෙත් දැනට තියෙන. ඒ කියන්නේ සාමූහික පොදුවේ ඊටමත් මොකක්ද ඒකට කියන්නේ? සමානව බෙදන එක. එක එක්කෙනාට වැඩියෙන් අඩුවෙන් බෙදන්නේ නැහැ. දැන් නැහැ සමුපකාර කියලා. ඉස්සර තිබුණ සමුපකාර කියලා කඩ ලංකාව පුරා. ඒ හා සමානව යන අර්ථයක් තමයි මේ කියන්නේ. දැකලත් ඇති සමහර දන්නේ නැද්ද? ඔයාලා අහලා නැද්ද? සමුපකාර තියෙනවද ගමේ නෑ නේද? නෑ නේස ඒ අර සතොස තමයි ගොඩක් දැන්. ඔව් සමුපකාර කියලා ඉස්සර තිබුණා. ඒකට ඉස්සර මිනිස්සුන්ට තිබුණා. මේ කට්ටියට දීලා තියෙන මොකද්ද මේ මොකක්ද ඒකට කියන්නේ මේ කාඩ් එකක්. අර හාල් පොත වගේ එක නේද? ආනවාල් පොත වගේ එකක්. ඒකට කියන මොකද්ද තොණ්ඩුවද මොකද්ද මට මතක. කූපන් එකක් නේද සර්? කෝපන් එකක්. ඔව්. ඒක කපලා දෙනවා. අපේ පොඩි කාලේ එහෙම තිබුණා. ඒකේ තියෙන සල්ලි ගාණක් ගහලා මාසෙකට ඒක කපාගෙන ඒකෙන් අවශ්‍ය බඩු ටික අරන් යන්න පුළුවන් මිනිස්සු. ඒ වගේ ක්‍රමවේදයක් පුතේ ඒ කියන්නේ අර සමස් බඩු ටික ඔක්කොම ගියාට පස්සේ සල්ලි තියෙන මිනිහට ගන්න නෙමෙයි. මෙතන දෙන්නේ සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් ඉන්නේ. දෙන්නේ මෙච්චරයි. හාල් නම් මෙච්චරයි. පරිප්පු නම් මෙච්චරයි. ඒක ගන්න ඕනේ ප්‍රමාණයක් තියෙන. ඒ ඊට වඩා ගන්න බෑ. බුදුදහම තුලත් සංඝ සමාජය තුලත් වෙන පුතේ ඔය චීවර වාජක. හාමුදුර කෙනෙක් නෝ සිවුරු හම්බ වුණාට පස්සේ හාමුදුර හම්බෙන සිවුරු අඳින්නේ නේ. අපි ඇඳුම් ගන්නවා වගේ ගන්නෙ නෑ. හාමුදුරන් දෙන්නේ යාළගේ සිවුර ඉවර වුණාට පස්සේ තමයි සිවුරක් හම්බ වෙන්නේ. ඒක භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා. කියමුකෝ භාණ්ඩාගාරේ බලා ගන්න කෙනෙක්. චීවර වාජක කියලා හාමුදුර කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුර තමයි සිවුරු නිකුත් කරන්නේ. මිනිස්සු පූජා කරාට පස්සේ ඒවා එක තැනකින් තියෙනවා. ඒව තියුවට පස්සේ ඒ හාමුදුරුවෝ අර කෙනෙකුට නැති වෙනකොට සිවුරක්. ඒ කියන්නේ අර කෙන මේ මහලා පාවිච්චි කරන්න බැරිම තැන ගියාට පස්සේ අන්න අර හාමුදුරුවන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. මේ විදිහට සමස්ත භික්ෂු සමාජය තුළම යම් සම්පත් සමසේ බෙදා හැරීමේ ක්‍රමවේදයක් සාංගික ක්‍රමවේදයක් ගොඩනගලා තිබුණා.
එතකොට දැන් මාක්ස්වාදය ගැනනේ අපි කතා කරේ. කාල් මාක්ස් කියන මාක්ස්වාදයේ දියලා මේ අපි යන ක්‍රමෙමයි නේ. මෙයාලා කිව්වේ අරගලයකින් තමයි මේ සියල්ල ජයග්‍රහණය කරන්නේ. අරගලයක්. හිංසාකාරී ප්‍රවණතාවක්. ජීවිත දීපල හානි කරලා නේ. මාක්ස්වාදීන් දැන් අපි ජීපී එක මුලම කාලේ කියන්නේ. එයාලා මෙන්න මේ පන්ති අරගලය කරේ මෙන්න මේ කියන අර ධනපති පන්තිය සාමාන්‍ය ජනතාවගේ දේපල සෝරා කෑම, ශ්‍රමයේ සෝරා කෑම මෙන්න මේ දේවල් වලට විරුද්ධවනේ. එයාලා අරගල කරා. පන්ති ભેදයක් ඇති වෙන. පන්ති පරතරය නැති කරන්න ඕන කියලා යා. ඊට පස්සේ එයාලා ඒවට විරුද්ධව සටන් කළා. ඒ සටන් කළා ඒකෙන් තමයි අපි මේ ජයග්‍රහණ ගන්න මෙන්න මේ ක්‍රමවේදය පෞද්ගලික ක්‍රමයේ ධනේශ්වර ක්‍රමයේ නැති කරනවා කියලා. හැබැයි ඒක නිසා මොකද දේපල හානි වුණා, ජීවිත හානි වුණා, හිංසාකාරී පීඩනකාරී තත්ත්වයන් නැති වුණා. හරි. එයාලා ගත්තේ මාර්ගය. හැබැයි බුදුදහමේ ඊට වඩා වෙනස් මාර්ගයක් ගත්තා. බුදුදහමේ මොකද්ද කියන්නේ? බුදුදහම කිව්වේ මනසේ විප්ලවයක් තියෙන. ඉස්සෙල්ලා තමන් හැදෙන්න, සිත හදාගන්න. මමත්වයේ කියන එක නැති කරගන්න. මගේ කියන එක නැති කරගන්න. ඒක කරන්න පුළුවන් වෙන කෙනෙකුට නෙමෙයි තමන් තමයි. ඒ වගේම මෛත්‍රී සහගත වෙන්න. සියලු දෙනාටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ගැටුම, හිංසාකාරී ජීවිත අරගල, දේපල හානි කරන්න ගිහිල්ලා මේක කරන්න බෑ. ඒ නිසා දානීය සීලය අවිහිංසා පදනම් කර සමාජ ප්‍රතිසංස්කරණය. බුද්ධහම බලාපොරොත්තු වෙන. එකිනෙකා සාමානත්වයේ සහයෝගිතාවේ සමගිය මෙන්න මේවත් එක්ක දාන සීල භාවනා අවිහිංසාව කරුණාව මෙන්න මේ පදනම් කරගත්ත සමාජ ප්‍රතිසංස්කරණයක් ඇති වෙන්න ඕනි. එහෙම වුණාට පස්සේ තමයි අර කියන්නේ පෞද්ගලිකත්වය, මමත්වය, ධනේශ්වර වාදය මෙන්න මේ කියන දේවල් නැති කළා සර්ව සාධාරණ සමගිය ඇති යුක්තිගරුක සමාජයක් බිහි වෙන්න කියලා බුද්ධහම උගන්වනවා. ඒතර මේ දෙකම එක මගක යනවා. එකම මොකද්ද? හැමෝටම සාධාරණ සමාජයක් ගොඩනගා ගන්න. යහපත් සමාජයක් ගොඩනගා ගන්න කියන එක. හැබැයි මේකෙදි මේ ගන්න ක්‍රියාමාර්ග බුදුදහමට වඩා අරිතයි වෙනස්. නේද? ප්ලේටෝ කියන මගත් වෙනස්. මාක්ස්වාදීන් කියන මගත් වෙනස්. මෙයාලා කියන්නේ මොකද්ද? අරගලයකින් ගොඩනගා ගන්නවා. ඒක දිනන්න ඕනේ අරගලයකින්. හැබැයි බුද්ධහම කියන්නේ අරගල කරන එක, පීඩාකාරී දේවල් කරන එක, හිංසාකාරී දේවල් කරන එක හොඳ නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා තමන් හැදෙන්න. එහෙම හැදිලා අනිත් අයට මෙත් වඩන්න, යහපත් ප්‍රාර්ථනා කරන්න. ඒ තුලින් සමාජ ප්‍රතිසංස්කරණයක්, ඒ තුලින් සාධාරණත්වයක්, සමාජ සමානාත්වයතාවයක්, යුක්ති ගරුකත්වයක් ඇති කර ගන්න පුළුවන් කියලා බුද්ධහමදී උගන්වනවා. දේශපාලනික ආචාර්ය. ඒ කියන්නේ මෙන්න මේ කියන්නේ මොකද්ද? මේම ගැටලුවක් ආවට පස්සේ මේ දෙගොල්ල කොහොමද බලන්නේ? ගැටලුවේ මූලය. මාක්ස්වාදීන් බලනවා ධනේශ්වර ක්‍රමයේ සහ පන්ති ભેදය. ධනේශ්වර ක්‍රමයක් තිබුණා. පන්ති ભેදයක් තියෙනවා ඒක නිසා. ධනේශ්වර කියන්නේ ධනවත් අය දුප්පත් අය. මෙන්න මේ කියන මූලය තමයි ගැටලුව. බුදුදහමේ ඒකට කියන්නේ බුදුදහමේ තුල මෙන්න මේ ගැටලුවේ මූලය තමයි මේ දැන් අපි අය කතා කරන්න ටිකේ ප්‍රශ්නේ තමයි මමත්වයේ සහ තෘෂ්ණාව. මේව නිසා තමයි අරක ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ ගැටලුව මෙන්න මේ ධනේශ්වර ක්‍රමය හා පන්ති ભેදය කියන එක නැති කරන්න. නැත්තම් මමත්වය හා තෘෂ්ණාව නැති කරන්න විසඳුම තමයි මේ දෙකේ ඉදිරිපත් කරන්නේ මොකද්ද? දේශපාලනික හා ආර්ථික විසඳුමක්. බුදුදහම එක ආචාර විද්‍යාත්මක හා දාර්ශනිකයි. ඒකෙදි වෙනස් කරන්න ඕනේ මොනවද මේව නැති කරන්න නම් මාක්ස්වාදීන් කියනවා බාහිර පද්ධති වෙනස් කරන්න ඕන. මේ පද්ධතිය වෙනස් කරන්න ඕන. තියෙන ක්‍රමවේදය වෙනස් කරන්න ඕන. බුදුදහම කියන්නේ මොකද්ද? නැහැ. පුදුල ස්වයං විනයක් ඇති කරගන්න ඕන. තමන් හැදෙන්න ඕනේ මුලින්. තමන් හැදුන්නේ නැත්නම් මේ ක්‍රමවේද වෙනස් කරන්න බෑ.
ඒකනේ පිටකොටුවේ අර ප්‍රශ්න ඇති වෙන්නේ නේද? බස් ස්ටෑන්ඩ් එක හැදලා පැයක් දෙකක් කිහිපයක් යන ඉස්සෙල්ලා ඒ ටික කඩලාලු. එතකොට මේ සමාජයේ වෙනසක් ඇති කරගන්න පුළුවන්ද? එහෙම කරලා බෑ. තම තමන් හැදෙන්න ඕන. අපි කතා කරනවා නිතරම සමාජය වෙනස් වෙන්න ඕනේ, මේක වෙනස් වෙන්න ඕනේ, රට වෙනස් වෙන්න ඕනේ, පාර හරි ලස්සන වෙන්න ඕනේ. හැබැයි ඒක කියලා හරියන්නේ නැහැ. තමන් ඉස්සෙල්ලා වෙනස් වෙන්න ඕනේ. කියලා එක තමයි බුදුදහමේ මූලිකම අරමුණ. දීපල විදා හැරීම රාජ්‍ය හා කම්කරු පාලනය හරහා කියලා කියන මෙයාලා. එතකොට බුදුදහම කරන සාංගික ක්‍රමය හා සමුප්පාද නීති හරහා. ඒ කියන්නේ පොදුවේ සමානව බෙදලා යනවා කියන එක තමයි බුදුදහමදී උගන්වන්නේ. එතකොට මම හිතනවා පැහැදිලි ඇති. ඔක්ස පැහැදිලි. එතකොට බුදුදහමයි මාක්ස්වාදයයි අතර තියෙන මේ කරුණු දාර්ශනික කරුණු ආකල්ප කරුණු යම් සමානාත්මතාවයක් තියෙනවා කියලා කියනවා. ඒ මොනවද? අදිවාදී ස්වභාවය, අනිත්‍යතාවයේ හේතුඵල න්‍යාමයේ පදනම් කරන ලෝක විග්‍රහය, සමකාලීන සමාජ විවේචනය, සමානාත්මතාවය පිළිබඳ ඇති ආකල්පය, සම්පත් සමසේ බෙදියද සේ සංවිධානීය ආර්ථික ක්‍රමය. මෙන්න මේ කියන ක්‍රමවේද බුද්ධ දෙගොල්ලෝගේම එක හා සමානයි. පේටෝ කාල් මාක්ස් ආදී අය බලාපොරොත්තු වුණේ දේශපාලනික දාර්ශනිකයන් විසින් සමාජවාදයේ මත පදනම් වූ මානව සමාජයක් බිහි කරන්න. ප්ලේටෝ කාල් මාක්ස් මේ ආදී අය බලාපොරොත්තු වුණේ දේශපාලනික වශයෙන් සමාජවාදයක් ගොඩනගලා යහපත් සමාජයක් ගොඩනගන්න. මොන සමාජයක්ද? සාධාරණ සමානාත්මතාවයෙන් යුක්ත යුක්තිගරුක සමාජයක් බිහි කරන්න. සම්පත් පොදුවේ පරිහරණය කරන්න පුළුවන්. ධනේශ්වර පන්ති ભેද දෙව් නැති සමාජයක් ගොඩනගන්න තමයි ප්ලේටෝ කාල් මාක්ස් එංගල් ආදී අය කටයුතු කළේ. හැබැයි ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ක්‍රමයම මෙන්න මේ අරමුණම මුල් කරගෙන නේද? මේ අරමුණම මුල් කරගෙන යහපත් සමාජයක් ගොඩනගන්න. ਸਰව සාධාරණ යුක්ති සහගත සමානාත්මතාවයෙන් යුක්ත සමාජයක් ගොඩනගන්න. අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. භික්ෂු සංස්ථාව උදාහරණයක් දෙනවා. දර්ශනයක් ලබා දෙනවා. සමාජවාදී හා සමෝපකාර ක්‍රමය කොහොමද ප්‍රායෝගිකව ස්ථාපිත කරන්නේ? සමාජයක් තුළ. මෙහෙම ගත්තට පස්සේ බුදුදහම කියන්නේ හදේක ඉගෙනීමක් පමණක් නෙමෙයි. නූතන විද්‍යාත්මක සමාජවාදී චින්තනයේ පවා අභිභව යන ඉස්සරහට යන ඊට කලින් මේ දේවල් නූතන සමාජවාදය ඉදිරිපත් කරන අය ඉපදෙන්නත් කලින් කොහොමද සමාජවාදී සමාජයක් ගොඩනගන්නේ? කොහොමද පොදු දේපල ක්‍රමයක් ගොඩනගන්නේ? කොහොමද සමගිය සාධාරණත්වය සමානාත්මතාවය ගොඩනගන්නේ කියන එක බුදුහාරෝ දේශනා කරලා තියෙනවා. මෙහෙම බැලුවට පස්සේ මේ නූතන මාක්ස්වාදය නැත්තම් ප්ලේටෝ මාක්ස් ආදී දාර්ශනිකයන් සමාජවාදී සමාජයක් ගොඩනගන්න කටයුතු කරන සමයට බොහෝ කාලයකට කලින් බුදුහාඳුර මෙන්න මේ කියන ප්‍රවේශය අරන් තිනවා. ඒක බුදුදහමේ තියෙන බොහෝ සූත්‍රවල දැක ගන්න. එකකින් අපිට හම්බ වෙන ගෝහට්ට සූත්‍රය, නිකාලෝවාද සූත්‍රය, මේ තියෙන මෙන්න මේ සමාජවාදී ක්‍රමවේදයක් ගොඩනගා ගන්න කොහොමද කියන එක තමයි පෙන්වලා දීලා තියෙන්නේ. හරි. එතකොට අපි මේකෙදි කතා කළා මොනවද? මමත්වය හා පෞද්ගලික දේපල ක්‍රමය කියලා එකක්. මොකද්ද? සමාජවාදය තුළ ප්ලේටෝ කාල් මාක්ස් වැනි චින්තකයන් පෙන්වලා දෙනවා පෞද්ගලික දේපල ක්‍රමයක් නිසා සමාජය බෙදී යනවා. සමාජය තුළ ගැටුම් ඇති වෙනවා. පොදු දේපල ක්‍රමය නැති වෙලා
පෞද්ගලික දීපල ක්‍රමයට ඒ ආවට පස්සේ අන්න එතන සමාජයේ ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් ඇති වෙන්නේ ඇයි? මමත්වේ නිසා. ඒ ගැටුම් ඇති වෙන මොකද? මමත්වයේ ඇති නිසා කියලා ප්ලේටෝ මොනයාගේ මොන පොතේදීද කියන්නේ? රිපබ්ලික්. රිපබ්ලික් කියන පොතේදී කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මේ ප්ලේටෝටත් පෙර ප්ලේටෝ ඇති වෙන්නත් බොහෝ කාලයකට ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේදී උන්වහන්සේ කියන මේ සියලුම දුක් වලට හේතුව තමයි මමත්වය. මමංකාරය කියලා කියන මේකට. අහංකාර කියලා කියනවා. අහංකාර කියලා කියන වචන. අහං කියන පුතේ බුදුදහමේ මේ pāli භාෂාවේ මම කියන එක. මම ආයනේ. මමංකාරය. අහංකාරය කියලා කියන්නේ එයාලා තමන් ගැන හිතන කෙනෙක් කියන වෙන්නේ නැති නේද? අහංකාර කියලා කියන වචනේ. එතකොට මෙයාලා කියන මේක බුදුහාරු පෙන්වන අග්ගඤ්ඤ සූත්‍රයේදී මිනිස්සු පෞද්ගලික පරිහරණයේද සම්පත් රැස් කරන්න යාමෙන් සමාජ අරුබුද ඇති වුණා. අන්න එහෙම තමයි සමාජය ඇතුළ අරුබුද ඇති වෙන්නේ. ඒක බුද්ධ ධර්මයෙන් ප්‍රතික්ෂේප කරනවා. එතකොට සමාජවාදී ආකෘතිය තුළ සමාජවාදය තුළ මෙයාලා කියන්නේ මොකද්ද? සම්පත් සමස්ත සමාජයටම අයිති වෙන්න ඕන. සියලු දෙනාටම ඇති සමසය ඇති වෙන්න ඕන. සමසය බෙදලා යන්න ඕන. සාධාරණ වෙන්න ඕනේ. යුක්ති සහගත වෙන්න. කියන එක බුදුදහමේ කියන්නේ මොකද්ද? බුදුහාමුදුර මේක භික්ෂු සමාජය තුළ පැල කළා වෙන. සාංගික දේපල ක්‍රමය. සංකල්පයක් වශයෙන් ඒක හඳුන්වලා දෙනවා. සිවුරු පාතවැනි අවස්ථාවන් හැරෙනකොට ආරාම පුටු උපකරණ ආදී සියලු දේවල් පොදු පරිහරණය. පොදු දේවල්. සිවුරයි පාත්‍රය ගන්න බෑනේ. පොදුයි. එතකොට අනිත් සියලු දේවල් පන්සලක තියෙන ඒවා පොදු දේවල්. පොදුවේ පරිහරණය කරන පොදුවේ පරිහරණය සාංගිකව පූජා කරන්න. හරි. ඔන්න දෙක. එතකොට බුදුදහම සහ මේ මාක්ස්වාදය තුල කියන්නේ මොකද්ද? සමාජවාදය තුල කියන්නේ ධනවාදීන් සාමාන්‍ය ජනතාවගේ ශ්‍රමය සෝරා කරනවා. එයාලට ලැබෙන්න තියෙන දේවල් එයාලා ගන්නවා. මේවට විරුද්ධ වෙනවා. හැබැයි බුදුදහම කියන්නේ එහෙම නෙමෙයි. සිගාලෝවා සූත්‍රයේදී කියන යුතුයකම් ඉටු කරන්න. අන්‍යෝන්‍ය යුතුයකම්. එකිනෙකාට යුතුයකම් ඉටු කරන්න. සේවකයාගෙන් ස්වාමියාට ස්වාමියා සේවකයාට. වැඩට සරිලන වැටුපක් ලබලා දෙන්න. නිමාඩු අවශ්‍යන් නිමාඩු ලබලා දෙන්න. එයාලගෙන හොයලා බලන්න. මේ ආදී කර්ම වලින් කියන. ඒකට විසඳුම් බුද්ධහම කිව්වා. අපි කතා කරා මොකද කොහොමද මේක අරමුණ යන්නේ? සමාජවාදයේ කොහොමද? බුදුදහමේ කොහොමද? සමාජවාදයේ තුලද කියන්නේ මාක්ස්වාදයේ තුලද කියන්නේ මොකද්ද? දේශපාලන හා ආර්ථික විසඳුමක්. බුදුදහම කියන්නේ ආචාර විද්‍යාත්මක අරමුණක්. ක්‍රියාමාර්ගය තමයි පන්ති අරගලය, විප්ලවය, හිංසනය, පීඩාව. හැබැයි බුද්ධහම තුල කියන්නේ මෛත්‍රී සහගතව මමත්වේ නැති කර ගන්නවා. අවිහිංසාව පදනම් කරගෙන තමන් වෙනස් කර ගැනීම තුලින් තමයි මේ සමාජය වෙනස් කරන්න පුළුවන්. බුද්ධහම කියන්නේ එතකොට චෛතසික විනය මත පදනම් වූ දර්ශනය. තමන්ගේ සිතවිලි සහ සමග සම්බන්ධ වෙලා තියෙන එකක්. ඒක භෞතික දර්ශනයක්, භෞතිකවාදයක් නෙමෙයි. හරි. ඔන්නෝක තමයි සමාජවාදය කියලා කියන්නේ. ඒතර පැහැදිලිද මේ කියපු ටික? සරලව හිතන්න. සරලවම ගන්න. පැහැදිලි. පැහැදිලි සර්. මෙන්න මේක ගාතාව නැතත් ශ්ලෝක මතක තියාගන්න. ශ්ලෝක නෙමෙයි. තේරුම මතක් කරගන්න. තේරුම කියන්නේ සරල. නැත්නම් සූත්‍රය මතක තියාගන්න. හරි. 6 වෙනි සියවසේ තමයි බුදුහාරෝ දේශනා කරේ.
හතරවෙනි ශේෂ්ඨම ප්ලේටෝ හිටියේ 19 වන සියවසේ කාල් මාක්ස්. එතකොට මේ අය ඔක්කොම කියන්නේ යහපත් සමාජයක් ගොඩනගා ගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන. එතකොට මේ හැමෝම සාධාරණයි. හරි සමානයි. හැබැයි කෙනාකින් කෙනාගේ අරමුණ එක වුණාට ක්‍රියාමාර්ග වෙනස්. නේද? බුදුහාරෝගේ ක්‍රියාමාර්ගය වෙනස්, ප්ලේටෝගේ ක්‍රියාකාරය වෙනස්, කාල් මාක්ස්ගේ ක්‍රියාකාරකම වෙනස්. හැමෝම කිය බුදුහාරෝ ඊට වසර ක්‍රිස්තුපුර 6 වෙනි සියවසේදීම දේශනා කරා මමත්වෙ නැති කරගන්න ඕනේ. හරි. පෞද්ගලිකත්වයේ ඕනේ මමත්වය කියන එක තමයි පෞද්ගලිකත්වය කියලා. එතකොට ප්ලේටෝ කියන පෞද්ගලිකත්වය තුලින් මමත්වය ඇති වෙනවා කියලා යාගේ පොතේදී. ඒ කියන්නේ මමත්වය කියන එකක් ගැන කතා කරන බුදුහාරෝ එක මීට කාලයකට කලින් දේශනා කරා මමත්වය දුරු කරා. දුරු කළා සසරින් එතර වෙන්න. මමත්වයේ තියෙනකම් මගේ දේවල් ගොඩනගා ගන්නකම් අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. සරලවම හිතුවත් අපිට ගොඩාක් ප්‍රශ්න තියෙන මේ මගේ කියලා හිතන නිසා. මගේ පෑන, මගේ පැන්සල, මගේ මේ යාළුවා, මගේ මෙහෙමයි, මගේ අම්මා තාත්තා, මගේ ඔහුම දිගට හිතන නිසා අපි ප්‍රශ්න තීරණයක් ගන්න ගියාම තීරණයක් ගන්න බෑ. ගැටලු රාශියක්. මගේ කියලා. මගේ කෙනෙක් කතා කරේ නැහැ කියලා හිතනකොට දුකයි. මගේ කියලා තියෙන හින්දා. වෙන මිනිස්සු කතා කරේ නැහැ කියලා වෙන කවුරුම හරි කතා කරේ නැහැ කියලා අපිට දුක නැහැ. හැබැයි මගේ කියලා අපි ලං කරගෙන අපේ හිතෙන් හිතාගෙන ඉන්න කෙනෙක් අපිට කතා කරේ නැත්තම්. අන්න අපිට දුක හිතෙනවා. ඒක ඇත්තම කාරණේ. හැබැයි මගේ කියලා අපි ඕනෙකට වඩා කරේ තියාගෙන නැත්තම් මමත්වෙන් තොරයි නම් කතා කරත් එකයි නැතත් එකයි. අපේ සමහර මිනිස්සුන් දැක්කත් එකයි නැතත් එකයි. කියලා. බුද්ධහම උගන්වන්නේ ඒක. මමත්වෙන් ටිකරොත් මේ කියන ගැටලු රාශියක් නැති කරගන්න පුළුවන්. ප්ලේටෝ කියන මම පෞද්ගලිකත්වය නැති කරගන්නේ ගන්න. එතකොට කාල් මාක්ස් ඒ මගම ගිහින් එයා තව ටික වැඩි කළා කියන පෞද්ගලික දේවල් ක්‍රමයට පන්ති අරගලයට පන්ති ભેදයට හේතුව තමයි පෞද්ගලික දේවල් ක්‍රමය. ඒ නිසා අරගලයකින් දේශපාලනික විසඳුමක් ලැබලා දෙන්න ඕන කියලා කියනවා. කොහොම නමුත් මෙහෙම ගත්තට පස්සේ බුදුදහම කියන්නේ මේ සමාජවාදයක් නෙමේ. හැබැයි සමාජවාදයට එහා ගියපු සර්වසාධාරණ සමාජවාදයක් ඉදිරිපත් කරන තැනක්. ඒකේ බුදුහාරෝගේ උදාහරණ ඕනේ තරම් තිනවා. මොනවද? භික්ෂු සංස්ථාව, ඒ වගේම සාංගික දේපල ක්‍රමය, සමෝපකාර ක්‍රමය, පෞද්ගලික පූජාවට වඩා සාමූහිකත්වය අගය කරපු තැන්, සංඝේ ගෞතමීදී, සංඝේ දෙන්නන් අහිංචිය පූජිත බවිසා, සංඝයා දුන්නට පස්සේ මටත් මේක හම්බ වෙනවා. ඒකෙන් මහත්ඵල මානසංස ලැබෙනවා කියලා බුදුහාරෝ දේශනා කරනවා. මේ විදිහට සාංගික ක්‍රමය, පොදු දීපල ක්‍රමය, අයිතිවාසිකම් හා යුතුයකම්, අන්‍යෝන්‍ය අයිතිවාසිකම් ඉටු කිරීම, යුතුයකම් ඉටු කිරීම, මෙන්න මේ සියලු දේවල් වලින් බුදුහාරෝ බලාපොරොත්තු වුණා සාධාරණ සමාජයක්, සමානාත්මතාවයෙන් යුක්ත සමාජයක්, යුක්තිගරුක සමාජයක් වෙහි කරන්න. ඒකට මෛත්‍රී පදනම් කරගත්, මෛත්‍රී මූලික කරගත්, ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සංකල්පය ගොඩනගා ගත්ත. ක්‍රමවේදයකට තමයි මේ කියන දේවල් ලබා ගන්න පුළුවන් කියලා බුදුහාරෝ දේශනා කරා. හැබැයි නූතන සමාජවාදීය කියලා කියන්නේ යාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සාධාරණව යුක්ති සහගතව මේක ලබා ගන්න නෙමෙයි අරගලයකින් නේද? අරගලයකින් දේශපාලන විසඳුමක් ලබා ගන්න එක. එතකොට බුදුදහමයි සමාජවාදයේ එකයිද දෙකක්ද? දෙකක් නේද? බුදුදහමේ සමාජවාදය කියන්නේ සාධාරණත්වය මමත්වය නැති කරන්න ඕනේ. හැබැයි මමත්වය නැති කරනකොට තව කෙනෙකුට පීඩාවක් වෙන්න බෑ. හරියට ඒක කොයි වගේද? අපි ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒකට කියන්න පුළුවන් මොකද්ද? බඹරස් සේවය ඉරියත. බඹර මලෙන් රොන් ගන්නවා හා සමාන. කිසි කෙනෙකුට පීඩාවක් නැතුව තමයි මේක කරන්නේ.
කාටවත් පීඩාවක් වෙන්න බෑ. හිංසාවක් වෙන්න බෑ. බම්බර මලෙන් රොන් ගන්න අරන් අරන් යනවා යාගේ වැඩේ කරගන්න. හැබැයි මලේ පාටනවත් මලේ සුවඳටවත් මලට කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි බුද්ධහම කියන්නේ මේ සමාජ සාධාරණත්වය ඕනේ. සමානාත්මතාවය ඕනේ. අවිහිංසාව ඕනේ. යුක්තිකරුකත්වය ඕනේ. හා යුතුයකම් එකිනෙකාට ඉටු කරගන්න ඕනේ. හැබැයි ඒකදී කිසි කෙනෙකුට පීඩාවක් වෙන්න බෑ. මුලින් තම තමන් හැදෙන්න. එක්කෙනෙක් තම තමන් හැදුනට පස්සේ අන්න මමත්වේ නැති වෙනවා. ඒකත් එක්ක මුළු සමාජයක් ගොඩනැගෙනවා. ඒ තුලින් තමයි යහපත් සමාජයක් බුද්ධහම තුල ගොඩනගන්නේ කියන එක කියන්නේ. හරිද? පැහැදිලිද ওই ටික? ඔව් සර් පැහැදිලි. එතකොට ඕකෙදී ඔයාලට තව මොන සූත්‍රයේද ගන්න පුළුවන් කියලා අපි කතා කරේ? සූත්‍රය. සිංහලවාද සූත්‍රය. අපිට ඕකෙදී ওই කරුණු කියනකොට සූත්‍ර තියෙනවා. මොකද්ද? අග්ගඤ්ඤ සූත්‍රය, ගුහට්ට සූත්‍රය ගන්න පුළුවන්. තව තරම් තියෙනවා. ඒක සිංහලෝවාද සූත්‍රය ගැන කතා කරන්න පුළුවන්. නේ? සිංහලෝවාද සූත්‍රය තියෙනවා. එතකොට මාක්ස්වාදය අග්ගඤ්ඤ සූත්‍රය. මොකද්ද පුතේ? අග්ගඤ්ඤ ඔව් සූත්‍රය. අග්ගඤ්ඤ සූත්‍රය, සිංහලෝවාද සූත්‍රය, ගුහට්ට සූත්‍රය මේවා පෙන්නන්නේ. එතකොට මාක්ස්වාදයයි බුද්ධහම අතර සමානතාවය ගැනත් අපි මේක දාලා තිබුණා කතා කරා. අනේශ්වරවාදයේ අනිත්‍යතාවය හා හේතුඵල න්‍යාමයේ පදනම් කරගත් ලෝක විග්‍රහ. සමකාලීන සමාධි විවේචන, සමානාත්මතාවය හා පිළිබඳ දක්වා ඇති ආකල්ප, සම්පත් සමසේ බෙදී යන සංවිධානීය ආර්ථික ක්‍රමය මෙන්න මේවා මේ දෙකටම සමානයි. මේ ඒ පාඩමෙන් ප්‍රශ්න අහලා තියෙනවද? අඩුයි පුතේ අහලා තියෙනවා. මම ඒකයි මම මේ ලකුවට මේක මම දෙන්නම් ඔයාලට. මේකෙන් ගොඩාක් අඩුයි අහලා තියෙන. හැබැයි අපිට තියෙනවා මාතෘකාවක් නේද? ඔව් මාතෘකාව තියෙනවා මේ ප්‍රශ්න අහලම නැති තරම් වගේ. අහලම නැති තරම් වගේ තමයි තියෙන්නේ. හැබැයි අපිට තියෙන හින්දා මම මේක කරේ මේක ලකුවට එච්චර බලන්න. සාමාන්‍ය දැනගෙන තියෙන. මේ මං හිතන්නේ මේක මොනවා හරි අහලා දෙවුනත් මොකක් හරි දැන් පුතේ මෙහෙම එකක් තියෙනවා. දැන් ළඟදී ආවා ප්‍රතිඵල. තර්ඩ් එකේ ප්‍රතිඵල ආවා. ගිය ඔයාලට ඉස්සෙල්ලා. තර්ඩ් එකේ ප්‍රතිඵල ආවා. ඇත්තටම BC කරපු ළමයිට ගොඩාක් තියෙනවා. හොඳයි. ඒ දෙකේ ඒවා කීපයක් තිබුණා. B තියෙනවා. සමහරුන්ගේ දෙවෙනි පේපර් එකට අඩුයි. හැබැයි අපේ ප්‍රතිඵල ගත්තොත් B දෙකටම B තියෙන අය ගොඩක් ඉන්නවා. ඒ නම් දැනට මට දැනගත්තේ ඒ දෙකක් තියෙන එක්කෙනයි. කොහොම නමුත් සමහර අයට වෙලා තියෙනවා ඉංග්‍රීසි වලට ඔය වගේ පොදු සබ්ජෙක්ට් තියෙන ඒවා තියෙනවානේ. කම්පල්සරි. ඒවා ලකුණු අඩු වෙලා. ලකුණු අඩු වෙලා මෙයාලා සෙමෙස්ටරයට අපි නැමේ අවුරුද්දෙන් අවුරුදු 3යිනේ. ඒතර මුල් අවුරුද්දේ D එකක් තියෙනවා. අර එක D එකක් තියෙන පුළුවන් කියලා දෙවෙනි අවුරුද්දේ ලියනවා. හරි. ඒකටත් D එකක් එනවා. හරි ඒකත් අවුලක් නැහැ කියලා D දෙකක් දෙන්නේ තියෙන්න පුළුවන් අපිට රිසල්ට් ෂීට් එකේ නේද? ඊට වඩා තියෙන්න බෑ. අර ඔයාලගේ අර පොත බලන්න. හරි. එහෙම ඉඳලා ලියලා තියෙනවා පුතේ මේ දැන් අවසාන අවුරුද්දේදී ආවට පස්සේ ඒකටත් D එකක් ආවොත් ඒක ලියන්න තව අවුරුද්දක් ඉන්නවා. හැබැයි මුල් එකකදී අපි ලියලා තිබුණාම එතකොට ඒක ක්ලියර් කරගෙන තිබුණාම 100 එකක් හරි ඒකට දාගත්තට පස්සේ අවසාන අවුරුද්ද දඟලන්න දෙයක් නැහැ. එතකොට ඒ අවුරුද්ද ඉවර කරගන්න පුළුවන්. ඒකට D ආවත් කමන්නේ. අවසාන අවුරුද්දේ D එකක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? එයා තව අවුරුද්දක් ඉන්න එපේ. තව අවුරුද්දක් කියන්නේ ඊළඟ ෆස්ට් එකක් ලියනකම් ඉන්න එපේ. එයාගේ උපාධිය සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ සර GPA එක අඩු වෙලා නේ. ඔව් එහෙමද? අඩු වෙනවා. අන්න ඒක වෙන්නේ.
ඒක එකට වඩා අඩු වෙලා. ඔව්. දැන් සමස්තයේ ඒ අවුරුද්දේ ප්‍රතිඵල පාස් වෙන්න පුළුවන්. හැබැයි ඕක සමස්ත ගණනය කරාට පස්සේ උපාධියට සම්පූර්ණ වෙන්න ගාන නැත්තම් ආයෙ ලියන්න වෙනවනේ එක. නේද? ඔව් සර්. ඒ නිසා පුතේ මුල් අවුරුදු දෙකේදී විශේෂයෙන් අපිට අර කොහොමත් මේකේ ඉන්න එකනේ. එතකොට මං කියන්නේ මේ හැමෝටම මං ඔය ගොඩ අයට කිව්වා කොහොමද? මෙඩිකල් දාන්න එපා. අරව මේව කරන්න එපා. තියාගෙන ආයෙ ලියන්න. ෆස්ට් එකක් ඩී එකක් තියෙනවා නම් ඒකට ආයෙ ලියන්න. ලියලා ඒක කොට දාගෙන ඉන්න. එතකොට අවසාන අවුරුද්දේ ඩී එකක් ආවට අපිට ප්‍රශ්නයක් නැහැ උපාධිය ගන්න පුළුවන්. අවුරුද්දක් පහු වෙනවා කියන්නේ සියල්ල අවුරුද්දකින් පස්සට යනවා. ඒ නිසා අතරම හොඳ ගොඩක් හොඳයි කට්ටිය ප්‍රතිඵල තිබුණා. අර වගේ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලට ආයි ප්‍රශ්න. දැන් මේකේ අර මහා මේවේ වගේ මොකද්ද? නැවත සමීක්ෂණයට දාලා ඒවා ඇවිල්ලා එහෙම කරන්නේ නැහැ. මම හිතන්නේ ගොඩක් දුරට ඒක මහා ප්‍රශ්නයක්. තියෙනවා. ඒ නිසා තමන් ඉස්සෙල්ලා මුලින් හදාගන්න. එහෙම හදාගත්තට පස්සේ ලේසි. ගැටලුවක් වෙන්නේ නැහැ. මම කියන්නේ දැන් ඔයාලගෙත් දැන් සෙකන්ඩ් ඉයර් ඉන්නේ මේ අවුරුද්ද ගැන හිතනකොට මේකෙත් ඉන්නෝනේ. ෆස්ට් එකේදී ඩී තිබුණ කෙනෙක් ඉන්න එක පාස් වෙලා කමන්නේ ඩී එකයිනේ. ඊළඟ අවුරුද්ද මම හොඳට ගන්නවා කියන මොනවා වේදාවන්න ලබන අවුරුද්ද ලියනකොට. ලියන්න බැරි වෙන්න පුළුවන් මොනවා හරි ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තියෙනවා නම් දැන්මම තීරණය කරලා හදාගන්න. හරි. දැන් මේකෙන් ඇත්තම ප්‍රශ්න අහලා නැහැ. ප්‍රශ්නයක් ඇහුවොත් සරලව මතක තියාගන්න. බුදුදහමේ සමාජවාදය කියලා කියන්නේ අවිහිංසාව පදනම් කරගන්න යන එකක්. හැබැයි නූතන සමාජවාදයේ තුල තමයි කතා කරන්නේ හිංසාකාරී පීඩාකාරී අරගලයකින් දේශපාලන විසඳුම ලබා ගන්න. හැබැයි බුද්ධහම කියන්නේ මමත්වය නැති කරන්න ඕනේ තමන් මුලින් තමන්ගේ මනසින් සිත පදනම් කරගෙන. ඒ කරන ගමන. ඒකට උදාහරණ බුද්ධහම කියන සාංගික දීපල ක්‍රමය එතකොට සමෝපකාර ක්‍රමය සාමුකත්වය ගොඩනගා ගන්න බුද්ධහම නිදසුන් ආදර්ශයක් සමාජයට දීලා තිනු මෙන්න මෙහිම තමයි මේ කියන ආකෘති ගොඩනගා ගන්න කියලා. සමාජවාදී හදන්න නම් මුලින් තමන්ගෙන් පටන් ගන්න. එහෙම පටන් අරගෙන ඒක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි කාටවත් පීඩාවක්, හිංසාවක්, කරදරයක් නොවෙන්න තමයි මේ සමාජය වෙනස් කරන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි ප්ලේටෝ, කාල් මාක්ස් ආදී මේ නූතන සමාජවාදීන් පටන් ගත්තේ පන්ති අරගල කරලා කරන්න ඕන කියලා කාල් මාක්ස් කියන පන්ති අරගලයකින්. ඒකෙන් තියෙන අයට ගහලා බිඳලා ප්‍රශ්න කළා අරගල කළා ගැටුම් විසඳ ගන්න බෑ. බුදුදහමයි මේ දෙක අතර වෙනස කියන්නේ ඔන්න ඕකයි. හරි. හරි. මොන හරි ගැටලු තියෙද්දව? සර් පැහැදිලි. හරි. එතකොට පුතේ ලබන සතියේ මේ ලබන සතියේ ඔක්කොම ක්ලාස් නිවාඩුයි කියලා තියෙනවා. ඔක්කොම ඔයාලට තාරික් ටිබෙට් කියයි. ඉතින් ලබන එක සතියේ ඉතින් ලබන අපිට ආයෙ හම්බ වෙන කවද? සෙනසුරාදානේ. ඒ සතියේ නැති වෙයි. මේ අවුරුදු හින්දා එතකොට ඊළඟ සතියේ අපි පටන් ගමු. ඒ අතරේ මොන හරි ගැටලුවක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න කියන්න. ඕනෙදී වෙලාවක ලියනවන ඒවා ලියලා තියෙනවා නම් ඒවත් කියන්න. බලලා එවන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. රුවන් සරණයි සර්. සුබ අලුත් සුබ අවුරුද්දක් අලුත් වේවා. අවුරුද්දක් වේවා හැමෝටම. පෙරුවන් සරණයි. සුබ අලුත් සුබ අවුරුද්දක් අලුත් වේවා සර්. අවුරුද්දක් වේවා.